ගොඩක් රසට ඉන්දියාප හදාගන්න පුළුවන් විදියක් ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් කන කොත්තුවකටත් වඩා ගොඩක් රසවත් කොත්තුවක් තමයි මේ ඉන්දියාප වලින් අද මම හදාගන්න කියලා දෙන්නේ. ඉතින් අපි බලමු කෘත්‍රිම රසකාරක නැතුව කඩෙන් ගෙනාව විදියටම මේ ඉන්දියාප කොත්තුව හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදියට ඉන්දියාප 25ක් විතර කෑලි වලට කපා ගත්තා. ඊට පස්සේ කපාගත්ත ගෝවා කැරට් ලීක්ස් මේ විදියට ලෑස්ති කර ගන්න ඕන. ඊට පස්සේ උයලා පුංචි කෑල්ලට කඩාගත්ත චිකන්, ඒ වගේම විශේෂයෙන්ම ඉංකුරු සුදු ලුණු පේස්ට් එක ලෑස්ති කර ගන්න ඕන. මේක ගැන විස්තරට කියලා දෙන්නම්. ඊට පස්සේ මම මේ විදියට තෙල් ටිකක් රත් කරගෙන ඒකට කපාගත්ත ලොකු ලුණු ටිකක් එකතු කර ගන්නවා. ඔයාලා ලොකු ලුණු කපා ගන්නකොට ඒකෙන් භාගයක් මේ විදියට එකතු කරගන්න. ඊට පස්සේ ඊටු භාගය අන්තිමට තමයි දා ගන්න ඕන. ඊට පස්සේ ඒත් එක්ක මම මේ විදියට තලාගත්ත ඉංග්‍රීසි සුදු ලුණු එකතු කරගෙන හොඳ සුවඳක් එනකන් මේක හොඳින් රත් කර ගන්නවා. ඊට පස්සේ මේ විදියට චරිතය හොඳ කිකිලියෙක්ගේ බිත්තර දෙකක් හරි තුනක් හරි හතරක් හරි ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කර ගන්න ඕන. බිත්තර වැඩි වෙන තරමට ඔයාලට මේකේ රස වැඩිපුර හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳින් කලවම් කර ගන්න. දැන් මේ විදියට කපාගත්ත ගෝවා මේ විදියට මම එකතු කර ගන්නවා. ඒ වගේම කැරට් සහ ලීක්ස් දා ගන්නවා. ඉතින් මේ ටිකන් සාමාන්‍ය ගින්දරේ හොඳින් කලවම් කර ගන්න ඕන. සාමාන්‍ය මම මොන කොත්තු හැදුවන් එළවලු ටිකක් වැඩිපුර දා ගන්නවා. එතකොට අඩු ප්‍රමාණයක් තමයි අනිත් දේවල් හැපෙන්නේ. කියන්නේ කොත්තු රොටියක් හදනවා නම් පරාට ටික ගොදම්බ රොටි ටික අඩුවෙන් තමයි හැපෙන්නේ. එතකොට ඉතින් රසත් වැඩි ඇඟටත් එච්චර අවුලක් වෙන්නේ නැහැ. ඉන්දියාපන ඉතින් ලොකුවට මෙහෙම අවුලක් නැහැ නේ. ඊට පස්සේ ආයෙත් මම ලීක්ස් දඬු එකතු කර ගන්නවා. මාළු මිරිස්, ඒ වගේම ලොකු ලුණු, කෑලි මිරිස්, සීනි සහ ලුණු එකතු කර ගන්නවා. ඒ වගේම උයලා පුංචි කෑලි වලට කඩාගත්ත චිකන් ටිකක් දා ගන්නවා. ඔයාලට මේක බෙදලා උනත් අරගන්න පුළුවන්. ගැඹුරු තෙලේ බෙදලා පුංචි කෑලි වලට කඩාගෙන ගන්න. ඊට පස්සේ ආයෙත් මේ ටික හොඳින් කලවම් කර ගන්න ඕන. බිත්තරයි චිකනුයි මේ එළවලුත් එක්ක හොඳට රත් වෙද්දි තමයි හොඳ රසයක් ඔයාලට කොත්තු එකට ගන්න පුළුවන්. මොකද බිත්තර ටික හොඳට බැදෙනකොට අමුතුම රසයක් තියෙනවා ඒකේ. දැන් මේ විදිහට මම කෑලි වලට කඩාගත්ත ඉන්දියාප ටික එකතු කර ගන්නවා. ඔයාලට නිකන් කම්මැලි වගේ නම් මේක කලවම් කරන්න වැඩි වෙලාවක්. ඔයාලා එහෙනම් ඉන්දියාප ටික පුළුවන් තරම් පුංචි ඉර කඩා ගන්න. එහෙම නැත්නම් කපා ගන්න. දැන් මේ විදිහට පොඩ්ඩක් මේක හොඳින් කලවම් කරගෙන මම මේකට චිකන් කරි එකතු කර ගන්නවා. චිකන් කරිය නම් ඉතින් සුපිරියට තියෙනවා. ඔයාලා දන්නවා අතල් කිචන් එකේ සියලුම අමුද්‍රව්‍ය සෝදලා නිෂ්පාදනය කරන කුළු බඩු වර්ග තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලා වැඩියෙන්ම කැමති අපේ ප්‍රොඩක්ට් එකක් තමයි මේ චිකන් කරි පවුඩර් එක. ඉතින් කුළු බඩු වර්ග මිලදී ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් පහළ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ආතල් කිචන් එකේ දැන් ගොඩක්ම අය කන්නේ ආතල් කිචන් එකේ නිෂ්පාදනය කරන සේවරි කුළු බඩු. දැන් මේ විදිහට එකක් දාගෙන හොඳින් මම කලවම් කරගන්නවා. ඉතින් මේක කලවම් කරගන්න ගමන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එනකොට يعني අවශ්‍ය ප්‍රමාණයට කැඩුණාන් පස්සේ මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. චිකන් කරි දාගෙන විනාඩි 3ක්වත් හොඳට කලවම් කරගන්න. ඉතින් දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස ඉන්දියාප කොත්තු එක. ඇත්තටම යාළුවනේ කියලා වැඩක් නැහැ. ඔයාලට වෙනතර ඉන්දියාප 80ක් යනවා නම් ගෙදර 4 දිනකට කන්න මේ විදිහට හදාගත්තොත් 60 ෂේප් වෙන්න පුළුවන්. ඒ තරම් හොඳ රසයක් තියෙනවා. වැඩිපුර හදාගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. තවත් රසවත් වීඩියෝ එකක් කරගෙන ඉක්මනටම එන්න. හැමෝටම සුබ දවසක්.